ආයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අදත් මම ලස්සන කෙටි කතාවක් ගෙනාවා. මේක සත්‍ය කතාවක් ඇතුළේ සිදුවුණු කෙටි කතාවක්. ඉතින් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලගෙන්. යකෝ තවම පිඟන් ටික හේදුවේ නැද්ද? අතගගා ඉන්නේ ඉක්මනට ওই ටික හොදපන්. උඹව මෙහෙට ගෙනාවේ හුරතල් කර කර ඉන්නේ නෙවෙයි. වලව්වේ ලොකු නෝනාගේ කෑ ගැහිල්ල දැන් මට අරුමයක් නෙවෙයි. දැන් නම් මගේ ඇඟ දිහා කණ්ණාඩියෙන් බලන්නත් බයයි. ඒ තරමටම මගේ ඇඟ කැහැටු වෙලා වැරහැල්ලක් බවට පත් වෙලා. මේ මගේ සත්‍ය කතාවයි. මගේ නම ජනිත්. මට අවුරුදු 10 සම්පූර්ණ වුණා විතරයි. මගේ අම්මා මාව දාලා මැද පෙරදිග රටකට ගියේ අපි දුක් විඳින එක කොහොම හරි නැති කරගන්න කියලා හිතාගෙන. අනේ අම්මේ ගිහින් ඉක්මනට එනව නේද? මං අම්මාට වැඳලා එහෙම කිව්වා. මං ඉක්මනට එනවා පුතේ. පුතා තාත්තට කරදර කරන්න එපා හොඳේ. ඉස්කෝලේ යන්න ඕනේ හැමදාම. බොරු ලෙඩ දාලා ගෙදර ඉන්න බෑ හරිද? අම්මා මගේ ඔළුව අත ගාලා එහෙම කිව්වා. මං අම්මව නොපෙනී යනකම්ම අම්මා තඩි බෑග් එකත් උස්සන් කඳුළු පෙරාගෙන යන දිහා බලාගෙන හිටියා. අම්මා රට ගිහින් මාස ගාණක් ගියත් අම්මා ගැන කිසිම තොරතුරක් නැහැ. තාත්තා හැමදාම බොන්න ගත්තා. රැයට ගෙදර එන්නේ ගමේ කසිප්පු පොලෙන් වැටෙනකම්ම බීගෙන. මට උදේට ඉස්කෝලේ ගිහින් කන්න කිසිම දෙයක් නැහැ. බඩගින්නේ හිටපු දවස් අනන්තයි. මං ඉගෙන ගන්න ගොඩක් ආසයි. ඒත් මට මගේ ඉස්කෝලේ ගමන නතර කරන්න වුණා. ගෙදර වියදමට 7-5ක්වත් තාත්තා දුන්නේ නැහැ. සමහර දවස්වලට කිරියල වේල් 3ටම කෑවා. උඹ ඔය ඉස්කෝලේ යන්න ඕනේ නැහැ. ඕවට ගිහින් වැඩක් නැහැ බං. අර එහා ගමේ තියෙන කොහු වැඩපළට කොල්ලෙක් හොයනවා. මං කිව්වයි මහත්තයාට උඹ ඔය වන්නම් කියලා. තාත්තා එහෙම කිව්වේ බුලත් කෙල පාරක් බිමට ගහන ගමන්. අනේ තාත්තේ මං පොඩීනේ. මට ඕවා කරන්න බෑ. මං ආසයි ඉස්කෝලේ යන්න. අනේ වඳින්නම් තාත්තේ. මට ඉස්කෝලේ යන්න දෙන්න. මං වැඳලා තාත්තට එහෙම කිව්වේ මං තාත්තගේ දරදඬු අත්වලින් ගුටි කන්න බැරි නිසා. අම්මා ගිය දවසේ ඉඳන් තාත්තා අම්මා එක්ක තිබුණු තරහ මං පිටින් තමයි යවුවේ. තාත්තා මාව අර කිව්ව කොහු වැඩවලට ගෙනත් දැම්මා. යකෝ පියදාස මේ පොඩි එකාට පුළුවන්ද මේ වැඩ කරන්න? පිස්සු නැතුව මේකව ගෙදර අරන් ඵලයන්. කොහු වැඩපලේ මහත්තයා තාත්තගේ මූණ දිහා බලාගෙන එහෙම කිව්වා. මමත් ගොඩක් බයෙන් වගේ බලන් හිටියා. තාත්තා මොනවා කිව්වත් කියන දෙයකට හා කියනවා ඇරෙන්න වෙන දෙයක් මට කරන්න තිබුණේ නෑ. අනේ මහත්තයා මේකට පුළුවන් වැඩක් දෙන්නකෝ එහෙනම්. මේක ඕන දෙයක් කරයි. යකෝ පියදාස මේ පොඩි එකාට දෙන්න මෙහෙ වැඩ නෑ. දැන් මං සැරයක් කිව්වනේ මේක වරන් ඵලයන්. මහත්තයා සැරෙන් එහෙම කිව්වා. තාත්තට කසිප්පු බොන්න සල්ලි නැති නිසා තාත්තා බැලුවේ කොහොම හරි මම එතන වැඩට දාන්න. ඒත් ඒ වැඩේ හරි ගියේ නැති නිසා තාත්තා ඒකටත් මගෙන් පලි ගත්තා. ඒ අතරදි ඉස්කෝලේ විදුහල්පතිතුමිය මාව හොයාගෙන ගෙදරට ආවේ මං ඉස්කෝලේ එන්නේ නැත්තේ ඇයි කියලා බලන්න. තාත්තා විදුහල්පතිතුමියටත් බැනලා එලව ගත්තේ මගේ ළමයා ගැන මම බලා ගන්නම් කියලා. ඒ අතරේ තාත්තා තව කසාදයක් කරගත්තා. කුඩම්මා ගෙදරට ආපු දවසේ ඉඳන්ම මට කිව්වේ කන්න ඕනි නම් සල්ලි හොයන්න වරින් කියලා. අනේ අම්මේ මං හැම වෙලාවකම අම්මව මතක් කරලා ඇඬුවා. මගේ බඩ ඇකිලිලා ගිහින් ගොඩක් දවස්වලට මම බඩගින්නෙම නිදාගත්තා. නගිටපන් උඹ නිකම් මෙහෙට වෙලා බත් ගිල ගිල ඉන්නද හදන්නේ? ගිහින් කීයක් හරි හොයාගෙන වරෙන්.
කුඩම්ම මාව බූරු වැනෙන් ඇඳලා අරන් එහෙම කිව්වා. මට කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. මම ගෙයක් ගානේ ගිහින් පොල් කඩලා කුඩම්මට රුපියල් 600ක් ගෙනත් දුන්නා. කුඩම්ම කිව්වේ ඒකත් මදි කියලා. අනිත් මගේ යාළුවෝ ඉස්කෝලේ යන දිහා මම බලාගෙන හිටියේ කියාගන්න බැරි දුකකින්. චටාස් කුඩම්ම මගේ පිට මැදට ගැහුව පාරට මං විසි වෙලා ගියා. අර වලන් ටික හොදපන්. උඹට ඉඳුල් කවෝන්නේ මම. මගේ ඇස් වලින් කඳුළු වැටුනේ කුඩම්මගේ මේ කෙනෙහිලිකම් ගැන තාත්තට කිව්වත් තාත්තා ගන්නෙත් කුඩම්මගේ පැත්ත නිසා. මගේ මේ පුංචි හිත හැම දෙයක්ම දරා ගන්න විදිය මට කියලා දුන්නා. සිසිලියා නැන්දා කියපු පණිවිඩයක් අහගෙන තාත්තා ගෙදර ආවේ කුඩම්මගෙන් මං කෝ අහගෙන. කරගැට දාපු අත්වලින් දරපරන ගමන් හිටියේ මට තාත්තා කුඩම්ම අතින් කියපු හැම දෙයක්ම ඇහුණා. කොළුවෝ පොඩ්ඩක් මෙහාට වරෙන්කෝ. ඔන්න උඹට මම වැඩ කරන්න තැනක් හොයාගත්තා. උඹට ලොකු වලව්වක වැඩ කරන්න තියෙන්නේ. කෑම බීම හැම දෙයක්ම හම්බෙනවා. උඹට වලව්වේ හාමු වගේ ඉන්න තියෙන්නේ. තාත්තා එක දිගට කියවගෙන ගියා. ඔව් කොළුවෝ උඹ ඵලයන්. උඹට හොඳ කලදතාවක් යයි. කුඩම්මත් පැත්තක ඉඳන් තාත්තගේ කතාවට පොහොර දැම්මා. මේ ගෙවන කාලකන්ණි ජීවිතෙන් මිදෙන්න මටත් ඕනි වුණා. මං ඒ වලව්වේ වැඩට යන්න කැමති වුණා. මගේ ඇඳුම් කෑලි දෙක තුනක් කඩමල්ලකට දාගෙන කුඩම්මටත් වැඳලා තාත්තා එක්කම වලව්වට ආවා. කවදාවත් බස් එකක නොගිය මම පැය ගාණක්ම බස් එකේ සෑහෙන දුරක් ආවා. ඒක මහ ලොකු වලව්වක්. තව මගේ වයසේ විතර ළමයෙක් මල් වලින් පිරුණු මිදුලේ ඒ මේ අත දුවන ගමන් සෙල්ලම් කරනවා දැක්කා. ඒ ළමයා මං දිහා බලලා hina වුණා. ඒත් එක්කම මං ඉස්සරහට ආවේ හැදි දැඩි ගැහැණියක්. අර ළමයාගේ අම්මා. තාත්තා අර ගැහැණියගෙන් සල්ලි වගයක් අරන් මගේ ඔළුව අත ගාලා ගියා. කොල්ලෝ උඹේ නම මොකද්ද? මගේ නම ජනිත්. බයෙන් වගේ මං එහෙම කිව්වා. වරෙන් කොල්ලෝ මේ උඹේ කාමරේ. මේකේ තමා අද ඉඳන් උඹ ඉන්නේ. දැන් ඵලයන් කුස්සියේ බත් වගයක් ඇති කාපන්. මං බඩ පිරෙනකම් කෑවා. කවදාවත් එහෙම කෑම මං කාලා තිබ්බේ නෑ. දැන් තමා හොඳම හරිය පටන් ගන්නෙ. කුස්සිය උයන පියන වැඩ කලින් කරේ නෝනා. උඹට දැන් උයන්නත් පුරුදු වෙන්න වෙයි කොළුවෝ. එහෙම කියාගෙන නෝනා මට කරන්න තියෙන වැඩ විස්තරයක් කිව්වා. මං වගේ පුංචි එකෙක්ට දරා ගන්න බැරි වැඩ කන්දරාවක්. කබලෙන් ලිපට වැටි ඇති බව මං දැනගත්තා. නන්නා දුනන පලාතක වලව්වක පිටි 4ක් මැද මං තනි වුණා. අර බාත්රූම් එක හරියට හොදලා නැහැ. මං ඊයේ ඉඳන් කියනවා උඹට. ඔහොම හොදලා බෑ. හරියට හොදපන්. එක වැඩක් කරන අතරේ නෝනා තව වැඩ කියාගෙන යන්නේ හිතක් පපුවක් නැති විදිහටයි. ජීවිතේ නැති කරගන්නත් හිතුන වාර අනන්තයි. ඒත් ජීවිතේ නැති කරගෙන මේවට උත්තර හොයන්න බෑ කියලා මගේ පුංචි හිත මටම කියාගත්ත වාර අනන්තයි. මගේ දුක කියන්න කිසිම කෙනෙක් නෑ. අර මගේ වයසේ ළමයා මං වැඩ කරන දිහා දුකින් බලන් ඉන්නවා මං දැක්කා. සමහර වෙලාවට ඒ ළමයාට දෙන සමහර කෑම ඒ ළමයා මට ගෙනත් දෙනවා. මං එහෙම කෑම කවදාවත් කාලා නෑ. අර මල් පැල සේරෙන් මැරිලා තොට කීසරයක් කිව්වද මල් පැලවලට වතුර දාපන් කියලා. මගේ කන අනිත් පැත්තට අඹරන ගමන් නෝනා කෑ ගැහුවා. ඉවසගෙන මේ වැඩ කන්දරාව කරනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ. අර චූටි මහත්තයාගේ රිදි ටික හොතපන්. උඹ ගෙනාවේ උවට තමා. අර බලපන්කෝ මේක පිගන් ටිකවත් හොදලා නැහෙනි. හිටපන්කෝ මං උඹට අද ඉඳුල් තමා කන්න දෙන්නේ. එහෙම කියලා නෝනා මට අර කිව්වත් වගේ රැයට කන්න දුන්නේ ඉඳුල්.
මං කොච්චර පව්කාරද කියලා හිතුනේ එදා. කෑ ගහලා අනන්න හිතුණා. වලව්වේ චූටි මහත්තයා මං විඳින දුක් කන්දරාව දැක්කත් ඔහුට කරන්න පුළුවන් දෙයක් තිබ්බේ නෑ. දවසක් වලව්වට නෝනගේ යාළුවෝ කට්ටියක් ආවා. "කොළුවෝ කෑම ටික හරියට තියෙන්න ඕන හරිද? මට ලැජ්ජා වෙන්න බෑ." නෝනා එහෙම කියාගෙන සාලෙට ගියා. "කෝයකෝ මේවට ලුණු ඉතමන් මන්තොට" කොස්සක් කැඩරගම් මට ගැහුවා. චූටි මහත්තයා නොහිටින්න මං එලව ගිහින්. මගේ තාත්තා මාව බලන්න පැත්ත පළාතකටවත් ආවේ නෑ. මම වැරහැල්ලක් වෙලා කැහුටු වෙලා ගිහින්. රෑට නින්දක් නෑ. උදේ පාන්දර ඇහැරින්නත් ඕන. ගුටි කකා වැඩ කරන්න ඕන. මේ පුංචි කොල්ලා නොමරී හිටපු එකම පුදුමයි. දවසක් මට හොඳටම අසනීප වුණා. "බොරු ලෙඩ දාන්න නැතුව අර පොල් ටික ගේ ඇතුලට දාපන්. කාලා කන්නියා වගේ බලන් ඉන්න නැතුව." කණින් ඇදලා තල්ලු කරපු පාරට මං විසි වෙලා වැටුණා. මට නැගිට ගන්න බැරි වුණා. චූටි මහත්තයා ඇවිත් මාව වාඩි කරවලා මට බෙහෙතක් දුන්නා. ඒත් මට අසනීප අඩු වුණේම නෑ. "මේකව මැරුණොත් අපිට හිර යන්න වෙනවා." නෝනා කාටදෝ කියනවා මට ඇහුණා. මාව රෝහල් ගත කරා. දොස්තර මහත්තුරු මගෙන් හැම දෙයක්ම ඇහුවා. ඒත් මං බයට මුකුත්ම කිව්වේ නෑ. දවස් 3කින් වගේ මට හොඳ වෙලා මාව ආයෙම වලව්වට ගිහින් දැම්මා. ඔහොම අවුරුදු 2ක් විතර ආයෙත් පරණ විදියටම දුක් විඳා. ඔහොම දවස් යනකොට උදැල්ලකට මගේ කකුල කැපිලා ලේ ගලන්න ගත්තා. මං රෙදි පටියකින් වෙලුවත් උල්පතකින් වගේ ලේ එන්න ගත්තා. චූටි මහත්තයා මාව ඉස්පිරිතාලේ එක්කන් ගියා. මං මැරෙන්න හරි හැම විස්තරයක්ම දොස්තර මහත්තයාට කිව්වා. වට වෙලා හිටපු දොස්තරවරු ඇඬුවා මගේ කතාව අහලා. රෝහල් පොලිසියෙන් ඇවිත් මගේ හැම විස්තරයක්ම ලියාගත්තා. පැමිණිල්ල ලියපු පොලිසියේ මහත්තයාගේ කඳුළු වලින් පැමිණිලි පොත් තෙමිලා. වලව්වේ නෝනා හිරේට ගියා. සල්ලි බලයෙන් නෝනා ඉක්මනින් නිදහස් වුණා. මාව ගෙදරට දාන්න හැදුවත් මං ඒකට කැමති වුණේ නෑ. මොකද මං දන්නවා ආයෙත් ගුටි කන එක කකා තමා ඉන්න වෙන්නේ කියලා. ඒක නිසා මං පරිවාසයට යන්න කැමති වුණා. එහෙ ඉන්න ගමන් මං පුළුවන් තරම් ඉගෙන ගත්තා. මං දැනගත්තා මේ නරා වලෙන් ගොඩ එන්න තියෙන එකම විදිය ඉගෙනීම කියලා. මං පුද්ගලිකව සාමාන්‍ය පෙළ අයදුම් කළා. මම සාමාන්‍ය පෙළ සමත් වුණා. මම උසස් පෙළත් අයදුම් කළා. මං රෑදවල් නොබලා පාඩම් කරා. ප්‍රතිඵල එනකොට මං දිස්ත්‍රික්කයේ 5 වෙනියා වෙලා. මං එදා ගොඩක් ඇඬුවා. ඒ දුකට නෙවෙයි සතුටට. මං දුක් විඳපු හැටි මට මතක් වුණා. මං කවදා හරි ලෝය කෙනෙක් වෙනවා කියලා හිතාගත්තා. නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න නොවිඳිනා දුක් විඳපු මම අවසානයේදී ලෝය කෙනෙක් වුණා. මං වගේ දුක් විඳින ළමයි තව කොයිතරම් නම් ඇතිද? මං ඒ ළමයි වෙනුවෙන් නොමිලේ සටන් කරන්න හිතාගත්තා. මම දැන් ලක්ෂ 3කට එහා පඩියක් ගන්න සාධාරණයේ වෙනුවෙන් සටන් කරන ලෝය කෙනෙක්. මම අතීතයේ අමතක කරලා දැම්මා. මං විඳපු දුක් කිසිම ළමයෙක්ට විඳින්න ලැබෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කළා. තව දෙයක්. අර වලව්වේ නෝනා අවුරුදු 10කට රක්ෂිත බන්ධනාගාරගත කරා. ඒ නඩුව කතා කරේ මමයි. අවසානයේදී මම දිනුවා. මම තාමත් මගේ අම්මා එනකම් බලන් ඉන්නවා. නිමි. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ස්තුතියි.